Hi lamai, welcome to Nilupul Sumudu YouTube channel. ඉතින් අද අලුත් vlog එකක් මම එක shoot කරන්නේ මයි 13. හැබැයි මට edit කරන්න time එකක් තිබ්බේ නැහැ. ඒක නිසා චූට්ටක් vlog එක පරක් වුණා. ඒකට මම මුලින්ම සමාව ඉල්ලනවා. හරි. අද අපි යන්නේ විශේෂ ගමනක්. අද අපි යනවා නිට්ටඹුවේ. ඒ ඇයි කිව්වොත් දැන් අපි යන්නේ වර්ක්ෂොප් එකට කියන්නේ ඔය මොඩ්ලිං පිළිබඳ වර්ක්ෂොප් එකට. ඉතින් මේ ඔය පාන්දර 4:00 විතර අපි ඔන්න දැන් අපේ ටවුන් එකේ බස් හෝල්ට් එකට ආවා. ඔන්න අපිට උදේම බස් එක හම්බුණා. දැන් අපි නිට්ටඹුව බලා ගමු. චූටි ක්ලිප් එකක් ගත්තා. හොරෙන් වගේ බස් එකේ තියෙන හැමෝම නිදි. ගොඩක් දුර ඉන්න කට්ටිය ඒක නිසා ගොඩක් අය නිදි. ඉතින් අපි ඔන්න උදේ 7 විතර වෙද්දි අපි ප්ලේස් එකට ආවා. අපි ඇවිල්ලා විනාඩි 15කින් පැය භාගයකින් විතර වගේ තවත් කට්ටියක් ආවා. ඉතින් ඔය තියෙන්නේ ප්ලේස් එක. ඔතන තමයි වර්ක්ෂොප් එක තියෙන්නේ. නම ලන්ඩන් ඇකඩමි නිට්ටඹුව. ඉතින් ඔතන තමයි වැඩේ යන්නේ. ඉතින් ළමයි 10ක් විතර තමයි ආවේ. ඔය තියෙන්නේ ඕක තමයි තැන. ඉතින් ඔය විදිහට තමයි තැන තිබ්බේ. හරි. ඊට පස්සේ ඔන්න දැන් නම් කට්ටිය 10 දෙනාම වගේ ඇවිල්ලා. ඔන්න දැන් උදේ 8:00ට 9ට විතර දැන් නම් ටිකක් සෙනඟ. ඔන්න ඊට පස්සේ අපේ වැඩේ පටන් ගත්තා. ඔය අපේ ටැලන්ට් ෂෝ එක. ඒ කියන්නේ අපේ ටැලන්ට්ස් බලන වෙලාව. ඉතින් ඔය එක්කෙනෙක් යාගේ ටැලන්ට් එක පෙන්නපු විදිහ. කට්ටිය ඉඳගෙන ඉන්නකොට ඔන්න බලන්න තවත් පොඩි මල්ලි කෙනෙක් එයාගේ ටැලන්ට් එක පෙන්නුවා ඔය විදිහට. මගේ ටැලන්ට් එක පෙන්නපු වීඩියෝ එකකුත් මම දාලා ඇති. ඔන්න මම මගේ ඇක්ට් එක කරපු වෙලාව. ඔය තමයි ඉතින් මගේ ඇක්ට් එක. ඔය විදිහට අපේ ටැලන්ට් ෂෝ එක ඉවරනට පස්සේ අපිට තිබ්බේ ස්විමින්. ඉතින් අපි ළමයි දෙන්නා පිරිමි ළමයි විතර යන ස්විමින් එකට කරගෙන ඉතින් මම තා මල්ලි කෙනෙක් විතරයි ස්විමින් වලට හිටියේ. ඉතින් එයාලා එකෙනෙක් පොඩි වීඩියෝ ක්ලිප්ස් ගත්තා. ඊට පස්සේ අනිත් පාර පොඩි බබා ඉවර වුණා. අපි ස්විමින් කරා. මෙච්චර ස්විමින් චැම්පියන් කෙනෙක් නෙමෙයි මට වැඩි ස්විමින් බෑ. ඉතින් බුක්ස් එක නේ අපිට පොඩ්ඩක් ගන්නවා. ඊළඟ මම වෙලාවට කකුල ගහනවා වෙලාවට කකුල ගහන්නේ නැහැ. ඒක තිබ්බයි තමයි. මම all roundly පීනුවා. මම හිතුවත් ඇති විදිහට මම පීනුවා. ඉතින් මම ගොඩක් ආසයි ස්විමින් වලට. ඒක නිසාම මට
පීනන්න පුළුවන් වුණා. මම පීනවා. I'm so happy for that. ඉතින් අපිට ගොඩක් ෆ්‍රෙන්ඩ්ස්ලා අලුත් යාළුවෝ ගොඩක් එතනදී හම්බුණා. ඒ වගේම ඒ සර්ලා ගැන මතක් කරන්න ඕනේ. ඒ ලන්ඩන් ඇකඩමිකේ සර්ලා මිස්ලා හැමෝම අපිට ගොඩක් සපෝට් කරා අපේ වැඩවලට. ඊට පස්සේ අපිට තිබ්බේ අපේ මොඩලින් එක ඉවරනාට පස්සේ ඉතින් අපේ මොඩලින් එක ඉවරනාට පස්සේ අපි ඒ සර්ලාට මිස්ලාට සමු දීලා අපේ සර්ටිෆිකේට් දුන්නා. යාලා අපිට සර්ටිෆිකේට් එකත් අරගෙන අපි ආවා බස් එකේ නැගලා කුරුණෑගල ටවුන් එකට. ඉතින් අපි බස් එක නැගලා ඇවිල්ලා කුරුණෑගල ටවුන් එකෙන් බැස්සා. මොකද අපි දැන් උතන යනකොට 6:00ට විතර වෙලාව කරුණ වැටලා තිබ්බේ නැහැ. අපිට ඕන වුණා වෙසක් බලන්න. ඉතින් වෙසක් ගන්න පහවදානේ. ඉතින් අපි වෙසක් බලන්න කුරුණෑගල ටවුන් එකේ නැවතිලා එළවලු රොටිය බිත්තර රොටියක් කාලා ඔන්න දැන් රෑ වෙසක් බලනවා. අපිට මගදී ඒ කියන්නේ කුරුණෑගල ටවුන් එකේදීම දන්සලක් සිටිනවා. බත් දන්සලා. ඉතින් අපි බත් දන්සලෙත් නැවතිලා බත් කාලා එහෙම තමයි අපි ගෙදර ගියේ. ඉතින් ඇත්ත වශයෙන්ම මම කියන්න ඕනේ මිස්ලට සර්ලට ගොඩාක් තැන්ක් යූ කරන්න ඕනේ මේ වෙලාවේ. මොකද එයාලා අපිට ගොඩාක් සපෝට් කරා වැඩවලට. ඉතින් එයාලා තව වර්ක්ෂොප්ස් තියෙනවා අපි කරනවා. ඉතින් කලා වැඩේට එයාලට ටැලන්ට්ස් එලි දක්වන්න එයාලා ගොඩාක් දුන්නා. ඕනේ දැන් අපි කුරුණෑගල ටවුන් එකට නැගලා කුරුණෑගල ටවුන් එකේ වෙසක් බලන්න ඉස්සරහා ඊළඟ වීඩියෝ ක්ලිප් එක බෞද්ධ පොඩි මාරම ලස්සන කොරණක් වල උනට තමයි ඕන්න බලන්නකෝ ඒක පේනව නේද? ඔය කුරුණෑගල දම්රෝ ආයතනය හරිම ලස්සනයි. ඊට පස්සේ අපි ඔන්න දැන් ගෙදර යනවා. ඉතින් හැමෝටම thank you vlog එක බලුවට. එහෙනම් ඊළඟ දවසේ තවත් ලස්සන vlog එකකින් හම්බෙමු. Goodbye all of you. Thank you for watching.